ආයුබෝවන් අපි අද කතා කරන්නේ සුන්දර මාතෘකාවක්. ලස්සන වෙන්න, ප්‍රසන්න වෙන්න අකමැති කෙනෙක් මේ සමාජේ නැහැ. දෙන්න ඉස්සරට වඩා විශේෂයෙන් දැන් රූපලාවන්‍ය කියන මාතෘකාව ගැන කතා වෙනවා. මොකද ඉස්සර තිබුණු දුෂ්කර ජීවන රටාවෙන් මිදලා යම්කිසි සුවපහසුවක් අත්විඳින මිනිසා තමන්ගේ බාහිර පෙනුම ගැන, තමන්ගේ පෞරුෂය ගැන ගොඩක් සැලකිලිමත්. ඉතින් අතීතයේ පටන් හිසකෙස් නැත්තම් කේශ කාලයානේ පංච කාලයන්ගෙන් එකක් ලෙස හැඳින්වුවා ශරීරයේ සුන්දර කරන එක්තරා ආභරණයක් ලෙස සැලකුවා. ඉතින් කාන්තාව වගේම දැන් පිරිමි පාර්ශවයත් හිසකෙස් ගැන සැලකිලිමත්, ඒ වගේම දෙපාර්ශවයටම විශේෂයෙන් හිසකෙස් සම්බන්ධ ගැටලු මතුවෙනවා. වර්තමානයේ විශේෂයෙන් හිසකෙස් සම්බන්ධ ගැටලු මතුවෙනවා. ලංකාවේ නම් බොහෝ දෙනෙක්ගේ අරමුණ දෙපි නිල්වන් කෙස් කලඹා. පිරිමි ළමයිගෙත් ඝනකම හිසකෙස් දිගුවීම පිරිමි ළමා පාර්ශවයේ විලාසිතාවක් වෙලා තියෙනවා. ඒකයි අපි අද විශේෂයෙන් හිසකෙස් ගැන කතා කරේ. අපි මුලින් කතා කරමු දිගු හිසකෙස් කලඹක් ලබාගන්නේ කොහොමද කියලා. අන්ත එක ඕගොල්ලන්ගේ හොඳ මනා පෝෂණයක් තියෙන්න ඕනේ. ඒක බාහිරින් කරන පෝෂණ සත්කාරයක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර ඔබේ ශරීරයට ගන්න සත්කාරයක් වෙන්න පුළුවන්. ආහාර වශයෙන් අපිට සමබර ආහාර වේලක්. එහෙම නැත්නම් ආයුර්වේද අපි කලින් විස්තර කරපු ෂඩ් රස. ඒ කියන්නේ හැම රසයකින්ම යුතු විවිධත්වයකින් යුතු විවිධ ආහාර වලින් යුතු පෝෂණයක් සහ නිතර ඔබේ බත්පිඟාන විවිධාංගීකරණය වෙන්න ඕනේ. හැමදාම අල බතල සෝයා මීට් පරිප්පු විතරෝරෝයා මැල්ලුම් එළවලු ඒ වගේ දේවල් එක්ක ආහාර වේල වෙනස් කරමින් ගන්න කෙනෙක්. එළවලු නම් එළවලු වල විවිධත්වයක් ඇති කරමින් ආහාර ගන්න කෙනෙක් වෙන්න ඕගොල්ලන්ගේ පෝෂණය ගොඩාක් වර්ධනය වේ. ඉතින් හිසකෙස් ගැන කියද්දී විශේෂයෙන් අතීතයේ පටන් යන හොඳ ඖෂධයක් ආහාරයට එකතු කරගන්න දෙයක් තමයි තල. කළු තල කියන්නේ සුදු තල වල පොත්ත ඉවර නොකරපු තල වලට. මේ තල ඔයගොල්ලෝ අග්ගලා හදද්දී, කැඳක් හදද්දී නැත්නම් ඔයගොල්ලන්ගේ බත් එක පිසල ඉවරුනහම බතට උඩින් ඉහලා ආහාරයක් ලෙස ගන්න පුළුවන්. කිරිබත් වලට තල ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. දිනක් හැර දිනක් කළු තල තේ හැන්දක් පොල් සීනි දාලා තල ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම මේ තල වතුර සමග බ්ලෙන්ඩර් කරලා මාසකට වරක් දෙවරක් ආලේප කරලා සෝදන්න පුළුවන්. මේ පෝෂක ගුණය ලැබෙන නිසා ඉතින් කළු තල, ධාන්‍ය වර්ග, ආමන්ඩ් විශේෂයෙන් උගලන්ගේ හිසකෙස් සඳහා ගොඩක් ගුණයි. කජු ඒ වගේම ඇට වර්ග බොහොම හිතකරයි. තලවල මුන්නට විශේෂයෙන්ම නිර්මාංශයගෙන ප්‍රෝටීන් උණතාව සපුරන නිසා මුන්නට ගොඩක් හිතකරයි හිසකෙස් වලට. මැල්ලුම් කියන්නේ අපේ ආහාර වේලේ තියෙන එක අංගයක් විතරක් නෙවෙයි ඖෂධයක්. මැල්ලුම් වලට ඔයගොල්ලන්ගේ හිසකෙස් නිරෝගී කරගන්න ගොඩාක් උදව් වෙනවා. විශේෂයෙන් මුරුංගා, දඹල කොළ, ඒ වගේ හාමු කලා වර්ග, ගොටු කොළ, මුකුණු වෙන්න වගේ ඒ කියව ගන්න පරි වශයෙන් ගන්න පලා වර්ග ඔයගොල්ලන්ට විශේෂයෙන් එකතු කරගන්න පුළුවන් හිසකෙස් වර්ධනය සඳහා. ඒ වගේම කැඳ හදන විදිය අනුව ඔයගොල්ලන්ට තව පෝෂණය වැඩි කරගන්න පුළුවන්. විශේෂයෙන් දේශීය හාල්, කළු හීනටි, කුරුළු තුඩ වගේ දේවල් එකතු කරාම වැඩි පෝෂණ ගුණයක් මේ කැඳ වලින් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් දෙලුම්, පේර, නෙල්ලි ඒ වගේ පළතුරු ගණනාවක් අපේ තියෙනවා. දිනකට අඩුම පළතුරු ග්‍රෑම් 100ක්වත් ඔයගොල්ලෝ ආහාරයට එකතු කරගන්න. විශේෂයෙන් නෙල්ලි තරල බීම කරන විදිහට ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට පළතුරු අමුයෙන් ගන්නත් පුළුවන්. බාහිර ආලේපයක් ලෙස තලලා ඉසේ ආලේප කරන්නත් පුළුවන්. බීරි නෙල්ලි තම්බලා ඉසකේ සෝදන්න ගන්න ඔයාලට පුළුවන්. අපි හැම කාරණාවකදී වගේම ඔයගොල්ලන්ට කෘත්‍රිම ආහාර, පානශනික ආහාර අනුමත කරන්නේ නැහැ. ඉතින් අපි පැණි රස අධික ආහාර ගන්නවා නම් දියවැඩියා තත්ත්ව තියෙනවා නම් ඔයාලගේ හිසකෙස් අඩු වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් අධික පැණි රස ආහාර, පිෂ්ඨය අධික ආහාර වලින් ඈත් වෙන්න පුළුවන් තරම් සවබල ආහාර වලට යොමු වෙන්න ඔයගොල්ලන්ගේ හිසකෙස් වලා ගන්න පුළුවන්. අපි කොච්චර හොඳ පෝෂණීය ආහාර පාන ගත්තත් සමහර රෝග තත්ත්වයක් තියෙන ඔයගොල්ලන්ගේ හිසකෙස් වල වර්ධනය අඩු කරන, හිසකෙස් තුනී කරන සාධක. විශේෂයෙන් හෝමෝන අසමතුලිතතා. කාන්තාවන්ගේ වෙන PCOS කියන තත්ත්ව නැත්තම් හෝමෝන ආශ්‍රිත වෙන ගැටලුවක් නිසා ඔයාලගේ හිසකෙස් තුනී වෙන්න සහ අනවශ්‍ය රෝග වලීමේ තත්ත්ව තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඔයගොල්ලෝ බාහිර සත්කාර වගේම මේ තත්ත්වයට ප්‍රතිකර්ම කරන්න ඕනේ.
ඊළඟට හිස කෙස් වල සෞඛ්‍ය පිළිගෙන තව අවස්ථාවක් තමයි ඉස්සොරි. ඕනම ඉස්සොරි තියෙනවා නම් හිස කෙස් වැටෙන්න ඒ වගේම හිසේ ස්කබ්ලේ කැසීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලටත් විශේෂයෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. සරල දෙයක් තමයි වෙරළු කොළ කම්බල ඒ වතුර හොඳට බ්ලෙන්ඩ් කරපු ඒ කොළත් එක්ක ස්කබ්ලේ ආලේප කරලා හොඳ මසාජ් එකක් කරලා හොදන්න ඉස්සොරි අඩු වෙයි. ඊට අමතරව ඉස්සර කාලේ ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා දෙහි ගැට මඩ උළුහාල් තම්බලා හොඳින් පොඩි කරලා ස්කබ්ලේ ආලේප කරලා හොදනවා. මේක ඉස්සොරි වලට ප්‍රත්‍යක්ෂ අද්භේතය. ඒ වගේම පීනස කියන්නේ හිස කෙස් වල සෞඛ්‍ය පිළිගෙන තත්ත්වයක්. පීනස තියෙන අය ඒ වගේම පීනස නිසා පසු කාලීනව හිස කෙස් කළු වෙනවා. කළු හිස කෙස් සුදු වෙන්න පුළුවන්. පීනස තියෙන අය ඒ සඳහා නිමිත ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕගොල්ලන්ගේ හිස කෙස් වල නිරෝගී බව පවත්වා ගන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ ඇඟේ සමස්ත පරිවෘත්තියටම බලපාන රෝගී තත්ත්වයක්. ඉතින් තයිරොයිඩ්සින් වල අඩු වැඩි වීම මතත් ඕගොල්ලන්ගේ හිස කෙස් සෞඛ්‍ය වෙනස් වෙනවා. ඔයාගේ ගලගන්න තත්ත්වයක් හෝ තයිරොයිඩ් හෝමෝනේ උණතා වෙන වැඩි වීම තියෙනවා නම් ඕගොල්ලෝ ඒ සඳහා නියමිත ප්‍රතිකාර ගන්න හිස කෙස් යාමේ අඩුවක් ඒකත් එක්ක සිදුවේ අනිවාර්යයෙන්. මානසික ආතතිය කියන්නේ හිස කෙස් සෞඛ්‍යයට හොඳ කාරණාවක් නෙවෙයි. නින්ද අඩු නම් ඔයාලා යහපත් මානසික සෞඛ්‍යයක නැත්තම් ඕගොල්ලන් හිස කෙස් සෞඛ්‍ය පිළිවෙනවා. ඒ නිසා මානසික සම්බරතාව වක්‍රවල ඕගොල්ලන්ගේ හිස කෙස් වලට බලපානවා. රෝගී තත්ත්වයක් නොවුනත් ගැමිණි මවගේ පෝෂණ අවශ්‍යතා කිරි දීම ඒ වගේ දරුවන් සිටින මව්වරුන්ටත් මේ පෝෂණ ගැටලු වෙන නිසා හිස කෙස් තුනී වෙන්න පුළුවන්. ඒ වගේම අධිකාර්තවල ඕගොල්ලන්ගේ පෝෂණය අඩාල කරනවා ලේ ඌනතාව රක්තහීනතාව නිසා ඔයගොල්ලෝ මේ වගේ තත්ත්ව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. බාහිර ප්‍රතිකරණ කරනවට අමතරව අපි දැන් අභ්‍යන්තරය ගැන කතා කරමින් ආවේ බලන්න බාහිරව ආයුර්වේදයෙන් විශේෂයෙන් ආයුර්වේදයේ ඔයගොල්ලෝ දිනපතා අත්දකින දෙයක් තමයි තෙල් ගැල්වීම. ඉස්සරින්දම අපි හිසට යම්කිසි තෙල් වර්ගයක් පාවිච්චි කරලා පුරුදු වෙලා හිටියා. නමුත් වර්තමානයේ අර ඇලෙන සුළු ස්වභාවය එක්ක අපි ඒක ටිකක් පසුගාමී කරගෙන මගහැරීමටත් පුරුදු වෙලා ඉන්නවා. හිසකේ සෞඛ්‍යයට විශේෂයෙන් මේ තෙල් බොහොම හිතකරයි. හිස සඳහා විතරක් නෙවෙයි කෙස්වල නිරෝගී බවට විතරක් නෙවෙයි මේ තෙල් සාත්තුව නැත්තම් තෛල අභ්‍යංගය ශීර්ෂ තෛල අභ්‍යංගයේ ප්‍රයෝජනවත් වෙන්නේ ඔයගොල්ලන්ගේ ඇස්වල නිරෝගීතාවට, මානසික සෞඛ්‍ය වර්ධනයට, මතක ශක්තිය වැඩි කරන්න, සුවපත් නිින්දක් ලබා ගන්න සහ ඔයගොල්ලන්ගේ බෙල්ලට ඉහළ සියලු රෝග වළක්ව ගන්න මේ හිසේ තෙල් ගැල්වීම ගොඩාක් හිතකර වෙනවා. මම එදිනෙදා වෙනදපොලින් ගත හැකි සරල තෙල් වර්ග කිහිපයක් සඳහන් කරන්න. නමුත් ඕගොල්ලන්ට ඔයාලගේ වෛද්‍යවරයාගෙන් මේ සඳහා විශේෂ ඕගොල්ලන්ගේ වාත පිත්ත කප කියන ඇඟේ සම්මිතියට ගැලපෙන තෛල වර්ගය තෝරගන්න උපකාරයක් ගන්න. නමුත් මේක අදහසක් ලබා ගැනීම සඳහා විශේෂයෙන් සඳහන් කරන්න. දුම්බ මලක නීල්‍ය ආදී කියන තෙල් බොහොම සීත ගුණයි පීනස එන්න පුළුවන්. නමුත් ඇඟේ උෂ්ණය වැඩි හිස කෙස් යන ඉන්න අඩු පිරිසට අධික රුධිර පීඩනය තියෙන පිරිසට මේ තෙල ගැල්වීම හොඳයි. උදේ කාලේ ගල්වන්න ඇතැම් අයට හොඳයි. අපි අර තෙල් එක උණුසුම් කරනවා, ඩබල් බොයිල් කරනවා කියන්නේ තෙල් එක ඇලුමිනියම් භාජනයක දාලා උණු වතුර වල තියලා රත් කරලා ශරීරයට ඔරොත්තු දෙන උෂ්ණත්වයකින් හිසේ ගල්වන්න පුළුවන්. මේ ක්‍රමය ටිකක් ඵලදායීතා බව වැඩි, උරා ගැනීම වැඩි නිසා. නිම්නාදී වෘංග මලක ඖෂධ එදිනදා මෙලදී ගන්න පුළුවන්. ඒවා උෂ්ණාධික රෝග තියෙන අයට, ඇස්වල කබ වෙන, ඇස්වල දෝෂ තියෙන අයටත් හොඳයි. ත්‍රිපලා තෛලය හිස කෙස් වලට අමතරව ඇස්වල නිරෝගීතාවය වෙනුවෙන් විශේෂයෙන් හිසේ ගල්වන්න හොඳයි. ඔයගොල්ලෝ පීනස තියෙන සෙම අධික පුද්ගලෙක් නම් නිර්ගුණ්ඩිය නිෂාදීය පීනස් තෙල් වගේ තෙල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ආයුර්වේදයේ 100කට අධික වර්ග ප්‍රමාණයක් තියෙනවා මේ හිස කෙස් සම්බන්ධ සහ තෛල වර්ග විවිධ භාවිතාවන් සිදු වෙන. ඒ වගේම අපි දාන්නේ තෙල් ගන්න විතරම බොන්නත් පුළුවන් තෙල් වර්ග ශරීරයට උදන්න පුළුවන් වර්ග තියෙනවා. ඒ ගැන ඔයගොල්ලන්ට වෛද්‍යවරයාගෙන් වැඩි විස්තර අහන්න පුළුවන්. හොඳයි. ඔයගොල්ලන්ට අරලි බොන්න නෙල්ල කියන්නේ ශරීරය අපේ වැඩසටහන නැහුවනම් කොච්චර ප්‍රයෝජනවත් දෙයක්ද කියලා තේරුම් අරගෙන ඇති දැනටම. අරලි බොන්න නෙල්ල සංයෝගයේ ඔයගොල්ලන්ට ශරීරයට ඖෂධයක් ලෙසත් ගන්නවා නම් හිස කෙස් සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම අරලි බොන්න නෙල්ල ඔයාලට බාහිර තම්බලා තාලේප කරලා හිස කෙස් ඝන කම්බ නිරෝගීව තියාගන්න පුළුවන්. ඒ වගේම
හිස කෙස් හොදන්න ගොඩාක් හොඳයි. ඔයගොල්ලන්ගේ හිස කෙස් ඉදෙනවා නම් කුඹු පොතු, අඹ ගැට මද, අමු නෙල්ලි කියන සංයෝග තුන තඹපු වතුර. හිස කෙස් ඉදීමේදී මේ තත්ත්වය ගොඩාක් ප්‍රයෝජනවත් වේ. අපි ලස්සනට අමතරව ඔයගොල්ලන්ට එක කරදරකාරී රෝගී තත්ත්වයකට හිසේ එනවා. උකුණන් විශේෂයෙන් පාසල් දරුවන්ගේ උකුණු කරදරේ බහුලව දක්නට ලැබෙනවා. ඉතින් කරපිංච පොළ සහ පොතු මේ පස්පංගු මුණත් කමන්නේ හොඳින් අඹරන විසේ ගල්වල විනාඩි කිහිපයක් තියෙනවා නම් මේ නිරන්තරයෙන් මේක පාවිච්චි කරනවා නම් ඒ උකුණන් ඇතිවීම අඩු කරලා ඔයගලන්ට නිරෝගී හිසක් ලබා ගන්න උපකාර වෙනවා. ඔය වෙලද පොළෙන් විවිධ වෙන දැල්මීම් හරහා හෝ ඔයගොල්ලෝගේ අසල්වැසියන් හරහා යම්සි හිසකේ සාලේපන ගන්නවා වෙන්නේ නැති නමුත් අධික සැර සාම්‍රණයක් සහිත ෂැම්පූ වර්ග සබම් වර්ග වලින් ඉවත් වෙන්න ඔයගොල්ලෝ හිත කර ඔයගොල්ලන්ට ගැළපෙන වර්ග භාවිතා කරන්නේ වගේම වර්තමානයේ අපේ මොස්තරකරණයත් එක්ක ඔයගොල්ලෝ හෙයාර් ස්ප්‍රේ වර්ග කෙමිකල් ඩයි වර්ග අපි පාවිච්චි කරනවා වර්ණ ගැනීම සිදු කරනවා ඒවත් යම්කිසි ප්‍රමිතියක් ඇතුව සහ අරුම භාවිතයක් කරන්න කියලා ඉල්ලනවා. මොකද හිස කෙස් වලට පළද වීම මේ රසායනික හරහා සිද්ධ වෙන්න පුළුවන්. දැනුවත් වෙන්න කැමති නම් වලට ගැටලු තියෙනවා නම් සහ අපේ වැඩසටහන සම්බන්ධ අදහස් යෝජනා තියෙනවා නම් අපිට පහත දුරකථන අංක වලට ඔයාලගේ යෝජනා අදහස් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නිරෝගීමත් ජීවිතයක් වෙන්න ඔයගොල්ලෝ අපේ YouTube නාලිකාව subscribe කරයි. පුංචි ඉල්ලීමක් කරන්නත් කැමතියි.